අඩු ආය වැදුන එක. අඩු කෑලි 100ක් නේද? හෙලෝ බෝයිස් වෙල්කම් බැක් රෂ් ගේමින් channel. ඔන්න ඉතින් හැමෝම ආස කරන සුදු කොණ්ණි කාරියන එකකින් ආපහු දීලා තියෙනවා. ජෙම් 1899 තියෙන්නේ. අපි ස්පින් කරලා බලමු එයිද කියලා. මේක ඉතින් කොහොම හරි කරලා ගන්න ඕනේ. එච්චරටම ආස කොණ්ඩයක්. දීලා තියෙන අනිත් බණ්ඩල් එක නම් මෙලවරන්නේ. අපි ඉතින් ඔහොම පළවෙනි ස්පින් එක දීලා බලමු. ලක්කයක් තිබ්බොත් නම් පට්ට වාසි. අඩු එකේ කෑලි විතරයි වදින්නේ. අපි ඔය ගාම දෙවෙනි ස්පින් එකක් දෙමු. අඩු ඒකෙන් නම් දෙකේ කෑලි 4ක් වැදුනා. අපි හොම ස්පින් කරගෙන යමු. ලක් එකේ හිලද්දක වේදෝ එකක් වැදුන්නේ නැහැ. අඩු රෝඩ් බොක්ස් එක නම් වැදුනා. රෝඩ් බොක්ස් එකේ තියෙන මෙලෝ හොනා කරන්නද? අපි හොම ස්පින් කරගෙන යමු. වදින්නේ මඩු කෑලි විතරයි. එකක්වත් වදින්නේ නැහැ. ඒකේ කෑලි 5ක් වැදුනා. කෑලි ටිකවත් ගන්න තිබ්බනම්. අඩු එකේ කෑලි විතරයි වදින්නේ බා. කෑලි 250ක් ඕනේ බණ්ඩල් එක ගන්න. ලක් එක තිබ්බනම් කලින් වදී. කොහොමද බලමු. අඩු මේකේ නම් කෑලි දෙක ගන්න යදුනා. අපි ඊළඟ කරපන් කලින් ගෝල්ඩ් රෝල් පාර කරකොලිමු. ගෝල්ඩ් රෝල් 10 දෙයක් කරකෙව්වා. ආයි ඉවෙන්ට් එකට ගියා. බලමු මේකවත් තේද කියලා. අඩු ඒකෙත් නෑ බං ස්පින් දැන් කීයක් කරාද? ජෙමුත් තියෙන්නේ 555යි. බලමු ජෙම් 555න් ගන්න පුළුවන් වේද කියලා. අපි කැරට් එක වෙනස් කරගෙන බලමු. ඇඩම් දාන කැරකිව්වොත් සමහරට එන්න පුළුවන්. කෝ ඇඩම? ඇඩම්ම දාගත්ත බොයිස්. ඉවෙන්ට් එකට ගියා. ස්පින් කරා. ඇඩම් කිසිම ලක් එකක් නෑ. ওই එකේ කෑලි විතරයි ආවේ තනි කරම. අපි ස්පින් කරලා බලමු. අඩු ඇඩම්ගේ ලක් එක නෑ. එකේ කෑලි විතරයි තනි කරෙන්නේ. අන්තිම ස්පින් දෙක කරන්න විතරයි බොයිස් ජෙම් තියෙන්නේ. බලමු ස්පින් කරලා මේකවත් තේද කියලා. අඩු ඒත් එකේ කෑලි විතරයි යෝ යන්නේ. අන්තිම ස්පින් එක බොයිස් බලමු. ජෙමුත් නෑ ස්පින් කරන්න. හරි බොයිස් ඉතින් ජෙම් පැක් එකක් දාගත්තා. අපි ස්පින් කරලා බලමු. පළවෙනි ස්පින් එක දුන්න සාර්ථක ලෙස. ඒකෙත් එකේ කෑලි ඉතරයි. දෙකේ කෑලි 3ක් තියෙනවා. දීලා බලමු. අඩු දෙකේ කෑලි යදුනා ඒකේ නම්. දෙකේ කෑලි 4ක් යදුනා ඒකේ. එහෙම හරි ගන්න තිබ්බනම් වාසියක්. අඩු මේකේ නම් පොඩ්ඩක් දෙකේ කෑලි වැදිනවා වැඩි. බලමු ස්පින් එක දීලා. මේකෙත් කෑලි වැදුනා දෙකේ කෑලි 4ක්. බලමු. අඩු මේකේ කෑලි වදින වැඩි දැන්. තව කෑලි 50යි බොයිස් ඕනේ ගන්න. අඩෝ වැදුනා නේද? අඩෝ වැදිලා ඕයි. අඩෝ අයියෝ ෆීමේල් බණ්ඩල් එකනේ ආවේ. ෆීමේල් දාගෙන ගහන්නෙත් නෑ මොකට එනවද මන්ද. අපි ස්පින් කරලා බලමු. අඩෝ ආය වැදුනා එක. අඩෝ කෑලි 100ක් නේද? අඩෝ පට්ට වාසී ඈ. ඒ ස්පින් දෙකෙන්ම වැදුනා එකම බණ්ඩල් එක. අපි ඉතින් එක්ස්චේන්ජ් කරගන්න පුළුවන් දැන් නම් කෑලි ගන්න තියෙනවා. අපි ගමු ඉතින් ආසම් බණ්ඩල් එකේ කොණ්ඩේ. ඔන්න බොයිස් එක්ස්චේන්ජ් කරගන්නවා. හරි ඉතින් එක්ස්චේන්ජ් කරගත්තා. අඩෝ එකේ කිට් එක නම් වැඩක් නැහැ. කොණ්ඩේ තමයි සුපිරිය. මේ ගණ ඉතින් හුඟක් අය ගනි. අපි එහෙනම් කොණ්ඩේ දාගමු අනිත් ඒවා අයින් කරලා. ඔයාලා ගත්තනම් කීයක් ජෙම් ගියාද කියලා මේකට කමෙන්ට් කරන්න. මේක ෂෙයා කරලා සප්පයක් දෙන්න.